ධාරාව වගේ. මෙයා නිකන් ධාරාව. හරිද? මෙයා නිකන් හරියට ධාරාව වගේ. හරි? මම නිකන් v = ir පොඩ්ඩක් පැත්තෙන් ලියා ගන්න. මේක අල්ල ගන්න වැඩි. මෙයා හරියට ධාරාව වගේ. මේක රේට් එකනේ. හරි. මෙතනින් මම මෙයා මෙතනට අරන් එනවා. මේ බලන්න. එහෙනම් තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව නිකන් හරියට ධාරාවට තුල්‍යයි. එහෙනම් ධාරාවට තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය තුල්‍යයි. හරියට ධාරාව වගේ. හරිද? විභව අන්තරයට හෙවත් විභවයට උෂ්ණත්ව වෙනස තුල්‍යයි. හරි. එතකොට මම මෙයා මෙතනට අරන් ආවොත් AK බෙදීම D වතාවක් ඩෙල්ටා තීටා. හරිද? එතකොට v = ir සමීකරණේ හැඩය මම හැදුවොත් හරිද? මෙයා උක්ත කරනවා. ඩෙල්ටා තීටා සමානයි D බෙදීම AK. වතාවක් කවුද? මෙන්න මෙයා. හරිද? ඔන්න පද ටික අල්ලගන්න. මෙයා හරියට විභව වෙනස වගේ. නැත්නම් විභව අන්තරය වගේ. මෙයා හරියට ප්‍රතිරෝධය වගේ. මෙයා හරියට කවුද? ධාරාව වගේ. එතකොට අපි හිතුවොත් මෙයාගේ තාපජ ප්‍රතිරෝධය R1 මොකද තාපජ ප්‍රතිරෝධය රඳා පවතින DAK. ඒතර මේ හැමෝගෙම දිගවල් සමානයි. හැමෝගෙම හරස්කඩ වර්ගඵලයන් සමානයි කියලා ගානේ කියනවා. එතකොට තාපජ ප්‍රතිරෝධය එහෙනම් රඳා පවතින්නේ D බෙදීම AK මත නම් මේ බලන්න. තාපජ ප්‍රතිරෝධයේ විශාලත්වය ප්‍රතිලෝමව සමානුපාතිකයි තයි දණ්ඩේ තාප සන්නායකතාවයට. ඒතර මේ දණ්ඩේ තාප සන්නායකතාවය වැඩි කියන්නේ තාපජ ප්‍රතිරෝධය අඩුයි කියන එක. දණ්ඩේ තාප සන්නායකතාව අඩුයි කියන්නේ තාපජ ප්‍රතිරෝධය වැඩි කියන එක. ඒතර අපිට පේනවා මේ පැත්තේ තාපජ ප්‍රතිරෝධය R1 මේ පැත්තේ වෙන තාපජ ප්‍රතිරෝධය R2 කියලා ගන්නවා. මේ පැත්තත් එහෙනම් R1 වෙන්න ඕන. මේ පැත්තත් R2 වෙන්න ඕන. අන්න. මොකද එන්නේ? මෙතනත් අනුපාතය R1ට අනුව R2. මෙතනත් අනුපාතය R1ට අනුව R2. එහෙනම් මේ දෙන්නාගේ අනුපාතය මේ දෙන්නාගේ අනුපාතයට සමාන නම් මෙන්න මෙතනයි කවු සමාන වෙන්නේ? විභව සමාන වෙනවා. ප්‍රතිරෝධ වුණා නම්. හැබැයි මෙතන තියෙන තාපජ ප්‍රතිරෝධය. ඒතර තාපජ ප්‍රතිරෝධ නම් මෙතනයි සමාන වෙන්නේ. මේ බලන්න කවුද? විභවයන් නෙවෙයි කවු සමාන වෙන්නේ? උෂ්ණත්වය. එහෙනම් මෙන්න මෙතන උෂ්ණත්වය Tc නම් මෙන්න මෙතන උෂ්ණත්වය Td නම් මෙන්න මේ තර්කණයට අනුව හරිද? Tc වල උෂ්ණත්වය Td වල උෂ්ණත්වයට සමාන වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ දණ්ඩ හරහා තාපය ගලාගෙන යamak වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ දණ්ඩ හරහා තාපය ගලාගෙන යamak වෙන්නේ නැහැ. මෙන්න මෙතනින් එන තාපය හරිද? Q බෙදීම T නම් හරිද? ඒ තාපය මෙන්න මෙතනට ඇවිල්ලා කල්පනා කරනවා යන්න ඕන පාර. එතන මෙතන තියෙනවා මේ වගේ දඬු ශ්‍රේණිගත දඬු දෙකක්. මෙතනක් තියෙනවා ශ්‍රේණිගත දඬු දෙකක්. පාරවල් දෙකේ තත්වයන් එක වගේ. එහෙනම් මොකද වෙන්නේ? සමානව දෙකට බෙදිලා ගමන් කරනවා. සමානව දෙකට බෙදිලා ගමන් කරනවා. හරි? දෙකට බෙදිලා ගමන් කරනවා. එතකොට එහෙනම් මට ගන්න පුළුවන් ප්‍රස්තාරය දැන් අදින්න අපිට පුළුවන් අදහසක් අපිට ආවා. හරිද? එහෙනම් දඬු දිග සමග A B C E කියන අවස්ථාව ගත්තොත් තාපයේ ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය Q කියලා තියෙනවා. අපිට Q බෙදීම T වෙනකොට කෙලින්ම කැපිටල් Q කියලා තියලා තියෙනවා. සෝරි කැපිටල් Q කැපිටල් Q කියලා තියෙනවා. කමක් නැහැ. එහෙනම් මුලින් මේ දණ්ඩේ වැඩිපුර තාපයක් යන්න ඕනි. ගිහිල්ලා මේ දෙපැත්තට බෙදෙන නිසා BC දණ්ඩට එනකොට ඒක හරියටම අර්ධයක් වෙනවා. එතකොට මෙතනින් එන තාපය වෙන කොහෙවත් යන්න බෑ. මේක හරහා යන්න ඕනේ. ඒ නිසා ඒ ඔක්කොම දඬු වල ඒ தත්ත්වය තියෙන්න ඕන. මෙතන තමයි මෙතන A, මෙතන B, මෙතන C, මෙතන E. ඔන්න. එහෙම ගත්තොත් පිළිතුරු අංක 2 තමයි හරියන්නේ. පිළිතුර අංක 2. පිළිතුර අංක 2.